මැද පෙරදිග කලාපයේ ඉන්න විදේශිකයන් මේ තරම් පීඩණයෙන් ඉන්න කාලයක් හදවතට දැනිලා නැතුව ඇති කවදාකවත්. මොකද උදේ පාන්දර නැගිටලා ඉඳලා මේ දැඩි රස්නෙත් එක්ක වැඩ කරලා රාත්‍රී 10 11ට විතර කාමරයට ගිහිල්ලා තියෙන දෙයක් කාලා නිදා ගන්න හදනකොටම මහ පොළව දෙදුරුම් කාගෙන යන ශබ්ද ඇහෙනවා කියන්නේ ආයෙත් නින්දක් නැහැ. මේ ඇස් දෙකෙන් ඔයගොල්ලන්ට ඒක පේනවා ඇති. ඉතින් ඊයේ රාත්‍රියේ මට විතරක් නෙමෙයි මේ කුවේට් එකේ වගේම අනිත් රටවල වැඩ කරන කට්ටියටත් මේ සිදුවීම නිසා බයක් ඇති වෙන්නේ නැති. ඉතින් මෙච්චර කාලයකට මගේ කන් දෙකට ඇහිච්ච වැඩිම භයංකාර දෙදුරුම් කෑම තමයි ඊයේ දැනුනේ 12 පසුවේ විනාඩි 55ත් එකත් අතර එක දිගට සයිරන් නාද වුණා. මෙන්න එහෙම වුණා එකපාරට ඔන්න හෙල්ලෙන්න ගත්තා. හිතා ගන්න බැරුණා මොකක්ද උනේ කියලා. ඉතින් වාඩිගෙන කල්පනා කර කර ඉතින් අපේ ගෙදර දුවානේ තියෙනවානේ. දුවානේ ඉන්න කට්ටිය නැගිටලා ඒගොල්ලෝ ඉතින් එළියට යන්න බෑ. ඉතින් මම දැක්කා ඒ වෙලාවෙත් කවුද වන්දන්නේ නැහැ වෙන්නේ ජාබරියා පැත්තේ ලංකාවේ කෙනෙක් මේ මෙන්න අපේ පැත්තට කියලා වීඩියෝ කරලා දාලා දුන්නා. ඉතින් ඒ වීඩියෝ එක අයින් කරේ නැත්නම් අද යාට සමහරක් විට මේ රටේ ආරක්ෂක අංශ විසින් නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අනුවන කියා කරන්න එපා. ඉතින් කොහොම හරි අවස්ථා දෙකකදී සයිරන් නාද වුණා. සයිරන් එක දිගට නාද වුණා. ඒ කියන්නේ කාල සීමාවන් දෙකකදී රාත්‍රී 1 පසු වෙලත් මේ විදිහට සයිරන් නාද වුණා. ඉතින් කොහොම හරි ඒ වෙලාවෙම ආරක්ෂක අංශ නිවේදනය කරා සමහරක් විට ඕගොල්ලොන්ගේ ස්ථානවලට යම්කිසි ද්‍රව්‍ය පතිත වෙලා තියෙනවා නම් 112 කියන දුරකථන අංකයට කතා කරලා වහාම දැනුවත් කරන්න. කිසිදු දෙයක් ස්පර්ශ කරන්න යන්න එපා, අත තියන්න යන්න එපා, අල්ලන්න යන්න එපා. ඒ වගේම තමයි ඇලර්ට් එක ආව දෙපාරම ඇහිලා ඒ වෙලාවෙ කිව්වේ මොකද්ද? ආරක්ෂිත පියවරවන් අනුගමනය කරන්න, ආරක්ෂක ස්ථානයක රැඳී සිටින්න, විශේෂයෙන්ම වීදුරු තියෙන තැන්වල එලිමහන් කලාපවල ඉන්න එපා. ඒ වගේ තැන්වලින් දුරස්ත වෙලා බැහැරව ඉන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ වෙනකොට කුවේට් එකේ කිසිම ගැටලුවක් නැහැ. තත්ත්වය සාමාන්‍යයි. ඊයේ රෑ සිදුවීමෙන් පස්සේ කිසිම තොරතුරක් නැවත වාර්තා වෙලා නැහැ. ඉතින් ඊයේ රාත්‍රියේ සිදුවීම් පිළිබඳව විස්තරයක් ආවොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් ඒ පිළිබඳව අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න. ඉතින් මොකද මුහුදු කලාපයේදී යම්කිසි සිද්ධීන් වාර්තා වෙනවා. ඒ හින්දා තමයි මේ මැද පෙරදිග කලාපයේ තියෙන කුවේට් එකේ තියෙන ඇමරිකානු කඳවුරු ඉලක්ක කරලා මේ වගේ ප්‍රහාර දියත් වෙනකොට මේ රටේ ආරක්ෂක අංශ විසින් ඒ දේවල් සාර්ථකව ගුවනේදී මඩ පැවැත්වෙන ශබ්දයන් තමයි වැසෙන්නේ. ඉතින් ඒ දේවල් විනාශ කරනකොට සමහරක් විට ඕගොල්ලෝ ඉන්න ප්‍රදේශවලටත් ඒ කැබලි පතිත වෙන්න පුළුවන්. අන්න ඒ ගැන අවධානයෙන් ඉන්න කියන පොත තමයි මේ රජයෙන් ආරක්ෂක අංශ වලින් දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මීට පෙරත් ඕගොල්ලෝ මේ දේවල් දැනුවත් වෙලා ඇති. ඉතින් අර ෆොටෝ ගහලා වීඩියෝ කරලා ඒ වගේ දේවල් නම් කරන්න යන්න එපා. මොකද ඒක ඔයාට වගේම ඔයාගේ රැකියාවටත් ගැටලුවක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාට වීඩියෝ පටයක් නිසා ලංකාවට යන්න ටිකට් එක ලැබෙන්න පුළුවන්. ඉතින් ඊයේ රාත්‍රියේ S2කට දැකපු සිද්ධීන් එක්ක හොඳට රාත්‍රියේ හඳ පායලා තියුණා. ඉතින් ඔයගොල්ලෝ තේරෙයි දැක්කනම් හඳට කිට්ටුවෙන් තමයි ඒ දේවල් හොඳට පෙවුණා. දැන් හඳට යාවදව තමයි මේ ආපු දේවල් වලක්කලා ඒ දුම් වලාවල් ටික හොඳ ලස්සනට පෙනුණා. මේ හඳත් එක්කම කිට්ටුවෙන් දුම් වලාවල් ටික පැහැදිලිව දකින්න ලැබුණා. පියවියසෙන් මේ ඒ රාත්‍රියේදී මොකද ඒ වෙලාව හොඳට හඳ පායලා තියෙච්ච නිසා ඉතින් මම දැක්ක ඒකේ වීඩියෝ එකක් තමයි කට්ටිය අරන් දාලා තින්නේ. ඉතින් පොඩ්ඩක් දෙයක් කරනකොට ඔළුවත් පාවිච්චි කරලා කරන්න. හැමදේම ෆොටෝ එකට විතරක් වීඩියෝ එකට විතරක් කරන්න යන්න එපා. S2කින් ඕන දෙයක් දකින්න
තමන් ඕන දෙයක් ඉතින් හිතා ගන්න. හැබැයි ගොඩක් දේවල් වලට නීතියක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි බහරේන් රටෙත් ඊයේ රාත්‍රියේදී සයිරන් නාදුනා කියන පුවත මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා. ඉතින් රාත්‍රී කාලයේ මේ පුවත් සමාජ මාධ්‍යවල එල්ලලා තියෙනවා. ඉතින් කාලයකට පස්සේ තමයි බහරේන් වලත් මේ විදියට සයිරන් නාදුනා කියලා කියන්නේ. ඉතින් මේ මැදපෙදී කලාපේ හැමදාම මේ වගේ සිද්ධීන් නිසා මේ රටවල වැඩ කරන විදේශිකයන් වගේම මේ රටේ ඉන්න පුරවැසියනොත් යම් කිසි අපහසුතාවයකට වලට පත් වෙමින් තමයි ඉන්නේ. මොකද මේ ඉදිරියදා කටයුතු වලට මේ ඇතිවෙච්ච සිද්ධීන් නිසා ලොකු බාධාවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල වැඩ කරන විදේශිකයන්ට මේ සම්බන්ධයෙන් ලොකුම ගැටලුව තමයි තමන්ගේ රටට අවශ්‍ය වෙලාවට යන්න බැරිකම. ඒ වගේ තමයි ගුවන් යානාවල ටිකට් වැඩිවීම. ලාංකිකයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි කාගෝ වලට භාණ්ඩ ටිකක් දාගන්න බැරිකම. දන්නවද? ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොට එන අසරණ භාවයකට පත් වෙලා ඉන්න මේ ගෙවල් වල වැඩ කරන කට්ටිය. මොකද ගෙදරින් යන්න කියනවා යන්න විදියක් නැහැ. කාමරේ බඩු පුරවලා තියෙන්නේ. හැබැයි සමහරක් කට්ටිය මේ වෙනකොට ඔන්න එන දවසක වරෙන් කියලා බඩු පෙට්ටිය දාලා යන කට්ටියක් ඉන්නවා. මේ එහෙම යවනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ එක දෙයක් මතක තියාගන්න. මොකක්ද දන්නද? තමන් ගිහිලා නැවත මේ රටවල් වලට එනවා නම් ඕගොල්ලෝ දෙන ඇඩ්‍රස් එක පිළිබඳව පොඩ්ඩක් කාගෝ ආයතනයෙන් දැනුවත් කරලා තමන්ගේ නම වගේම තව ගෙදර බාරකරුවෙක්ගේ නමක් එමත් සටහන් කරලා තියන්න. මොකද සමහරක් විට ඔයා නැවත මේ රටවල් වලට එනකොට ඔයාට පෙට්ටිය ගන්න බැරි වුණොත් කාගෝ එකට පතුරු යන්න බැනලා කාගෝ එකට හෙන ඉල්ලලා කිසි තේරුමක් වෙන්නේ නැහැ. එතකොට කාගෝ ආයතනයත් එක්ක කතා කරලා මෙන්න මම නැවත විදේශගත වෙනවා මේ පෙට්ටිය මෙයාට හරවනවා කියලා හරි ඒ මොකක් හරි කරගන්න පුළුවන් කියන එක මම හිතනවා පුළුවන් කියලා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න. මොකද ඔය මාසේ යනවා එකමාරේ යනවා දෙකමාරේ යනවා අරයට දාලා යනවා මෙහෙට දාලා යනවා ඔක්කොම තාමත් කටකතා විතරයි. මොකද 100%ක් මේ රටවල් වලින් තාම නිවේදනය කරෙත් නැහැ කාගෝ භාණ්ඩ දාන්න පුළුවන්ද නැද්ද කියන එක. ඒකනත් පොඩ්ඩක් හොඳට ඔළුවේ තියාගන්න. මොකද මේ රටවල් වලින් භාණ්ඩ පිට කිරීම සපුරා තහනම් කියන එක තාමත් ඒ වළංගුයි කියන එක මතක තියාගන්න. ඒ නිවේදනය ඉවත් කරෙත් නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. ඒ හින්දා දෙයක් කරනකොට පොඩ්ඩක් හොයලා බලලා කරන්න. මෙහෙම කියන්නේ ඔයගොල්ලෝගේ දැනුවත් වීම සඳහා. ඉතින් මේ මැදපෙදිය කලාපයේ මේ වෙනකොට උණුසුම් කාලුමක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද වැඩියෙන්ම උණුසුම වාර්තා වෙච්ච රට මොකක්ද කියන්නේ? මේ වෙනකොට වැඩියෙන්ම උණුසුම වාර්තා වෙලා තියෙන්නේ ඕමාන් වලින්. දන්නවද? ඕමාන් එකේ සෙල්සියස් අංශක 49 ඉක්මවපු වගේක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඕමාන් එකේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් දැනුවත් වෙලා ඉන්න. ඉතින් ඒ හා සමානව ඊට අඩු වගේක් වලින් තමයි සෞදිය, කටාර්, එතකොට කුවේට්, බහරේන් වගේ රටවල් වල, ඩුබායි වගේ රටවල් වල උණුසුම වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ රස්නේ කියන්නේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද රස්නේ ඉන්නවා කියන්නේ ලොකු බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම මට නම් මේ රස්නේ කියන එච්චර වරොත්තු දෙන්නව නෑ. මොකද මේ මම අකමැතිම දේ තමයි රස්නේ ටිකක් කියලා ඉන්නකොටම ඇස් දෙක කහන් අල්ලනවා. ඊට පස්සේ ඉතින් ආයි ඔලුවට අත තියාගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ වගේ අපහසුතාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හින්දා අනිවාර්යෙන් ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් මේ අද මේ ඉස්කෝල වල විභාග තියෙනවා. ඉතින් ඒ විභාගයට ළමයා එක්ක යන්න තමයි මේ වාහනේට හිටියේ. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක් දැනුවත් කරන්න පරිස්සමෙන් ඉන්න. තට්ටයවල YouTube එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම බුත් සරණයි.